ඔබ විශ්වාස කරනවද මැරෙන්න ගිය ජීවියෙක් නැවත තරුණ වෙලා ජීවත් වෙනවා කියලා? ඒ වගේම තමන්ගේ ආරක්ෂාවට සාමාන්‍ය පෙනුම වෙනස් කරන රංගපාන නළුවෙක් ලෙස ප්‍රසිද්ධ සත්වයෙක් ගැන. ඒ විතරක් නෙවෙයි පුංචි ඉස්සෙක්ගේ නියපොත්තකින් නිකුත් වන බලය වෙඩිඋණ්ඩයකටත් වඩා ප්‍රබල සත්වයෙක් ගැන ඔයාලා අහලා තියෙනවද? මේ ගැන දැනගන්න අදත් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝවේ අවසානය තෙක්. අංක 3 මිමික් ඔක්ටපස්. මොහොතේ ජීවත් වෙන මිමික් ඔක්ටපස් කියන්නේ ස්වභාව ධර්මයේ හොඳම නළුවෙක් කියලා කියන්න පුළුවන්. මෙයා සාමාන්‍ය බූවල්ෙක් ලෙස පෙනුනත් අනතුරක් දැනුණ ගමන් තමන්ගේ ශරීරයේ වර්ණය, හැඩය හා චලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. විස සහිත මුහුදු සර්පෙක්, ලයන් ෆිෂ් කෙනෙක්, ජෙලි ෆිෂ් කෙනෙක් විදියට මෙයාට රඟපාන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ පෙනුම වෙනස් කරගන්න පුළුවන්. මේ අනුකරණ නිසා විලෝපිකයන් රැවටිලා ඇත්තටම විස සහිත සතෙක් කියලා හිතලා ඔවුන්ට ප්‍රහාර එල්ල කරන එක නතර කරනවා. අංක 2 මැරුණත් නැවත තරුණ වෙන ජෙලිෆිෂ්. ටියුරිටොප්සිස් ඩොර්නි කියන මේ ජෙලිෆිෂ් අමරණීය ජෙලිෆිෂ් කෙනෙක් ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් සතුන් විතරක් නෙවෙයි මිනිස්සු වුණත් වයසට ගියාම මරණයටපත් වෙනවා. හැබැයි මේ ජෙලිෆිෂ් අවදානමක් හෝ ආතතියක් ඇති වුණොත් වැඩුණු අවදියේ ඉඳන් ආපහු කුඩා දරුවෙකුගේ ජීවන අවධියකට හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ මොවුන් නැවත මුල සිට තම ජීවන චක්‍රය ආරම්භ කරනවා. මේ සතා සදාකාලිකව ජීවත් වෙනවා කියලා කියන්නම බෑ. මොකද වෙනත් සතුන්ට ගොදුරු වුණොත් මේ සතා මැරෙන්න පුළුවන්. නමුත් වයසට ගිහින් පමණක් මැරෙන එකෙන් බේරිලා ඉන්න මේ සතාට හැකියාවක් තිබෙනවා. අංක 1 පිස්ටල් ශ්‍රිම්ප්. මේ පුංචි සත්වයා පුංචි ඉස්සෙක්. මෙයාගේ දිග සෙන්ටිමීටර් කීපයක් විතරයි. මේ ඉස්සා නියපොත්ත ඉතා වේගයෙන් වහන විට ජලයේ බලවත් බුබුලක් ඇති වෙනවා. ඒ බුබුල පුපුරා යන මොහොතේ විශාල ශබ්දයක්, කම්පන තරංගයක් සහ ඉතා ඉහළ උෂ්ණත්වයක් නිර්මාණය වෙනවා. එන්න ඒ බලය නිසා කුඩා මාළු, පුංචි සතුන් తాවකාලිකව අසරණ වෙලා මේ පුංචි ඉස්සාගේ ගොදුරක් බවට පත් වෙනවා. ඇත්තටම ප්‍රමාණයෙන් කුඩා වුවත් බලයෙන් විශාල සතෙක් තමයි පිස්ටල් ශ්‍රිම්ප් කියන්නේ. මේ වගේ අමුතු සත්තු ලෝකේ ඉන්නවා කියලා කිව්වමත් පුදුම හිතෙනවා නේද? ඔයා වැඩියෙන්ම පුදුම හිතුනේ මොන සතාටද කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.